දැන් මම සිතාන්නේ පැහැදිලි කරානේ දැන්. මේක මොකක්ද? මම දැන් කිව්වා. මේක විසල් කොණීලයක් ගන්න. මේ සෙට් එකටම මේ මෙතන ඉඳන් පටන් ගත්තාම මෙන්න මෙහෙම මේ ටික ඇතුළුව මේ ටිකේ නම් කේශික නලය දක්වාම මෙන්න මේ බීකරය ඇරෙන්න කේශික නලය දක්වාම ඔක්කොම කොටසට කියනවා ජේගර් උපකරණ කට්ටලය කියලා. ඒතර ඔයාලට එක්සෑම් එකේ එහෙම ලියන්න පුළුවන් ඕන නම් ඩිරෙක්ට් ජේගර් උපකරණ කට්ටලය භාවිතා කරනවා කියලා. එතකොට අලුතෙන් අපි දාගන්නේ මෙන්න මේ බීකරය විතරයි. මේ උපකරණ කට්ටලයට මේ ඔක්කොම අයිති. හරිනේ? ඒතර වෙන වෙනම කොටස් ඇහුවොත් එහෙම මේක එතකොට කේතු බ්ලාස්කුවා ඊළඟට මේක අතිසල් කුණිලයා මේක කරාමය. එතකොට මේක යූනල කොටසක් හරිනේ යූනලය. ඊට පස්සේ මෙතන මේක කේශික නලයක් මේක රබර් බටයක් හෝ මේක නම් යකඩ බටයක් නේ තරම් තියෙන්නේ. මේ සාමාන්‍ය බටයක් ගන්න. මේක තමයි කේශික නල කොටස. මේක දර්ශකයක් පාවිච්චි කරනවා. හරි. දැන් එතකොට මේකේදී අපි කරන්නේ මෙන්න මෙතන කරාමයේ පොඩ්ඩක් විවෘත කරලා ස්වල්ප වශයෙන් විවෘත කරලා ජල බිඳුවක් දානවා තිසල් කුණිලේ ඇතුළට. එහෙනම් ජල බිඳුවක් ආවට පස්සේ තිසල් කුණිලේ වාත පරිමාව අඩු වෙනවා. වාත පරිමාව අඩු වෙද්දී පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වැඩි පීඩනය මෙහෙම මේ නලයේ පුරාම ගමන් කරනවා. එතකොට ඒ පීඩනයේ හින්දා මෙන්න මෙතන භූමි තෙල් දාලා තියෙන්නේ. භූමි තෙල් වල මට්ටම් මොකද වෙන්නේ? මේ මට්ටම් පහළ ගිහින් එහා පැත්තේ මට්ටම උඩ යනවා. මේ පීඩනය වැඩි වෙන්න ඕක වෙනවා. අපි බලමු. ඊළඟ මෙතනින් බුබුලක් නිර්මාණය වෙනවා. ජල බුබුල. හරි? මෙතන වායු බුබුලක් තමයි එන්නේ. එක පැත්තක ජලය, එක පැත්තක වායුව. ඒකෙන් වායු බුබුලක් මෙතන නිර්මාණය වෙනවා. එතන වායු බුබුල ටික ටික හැදෙනවා. මම අර කලින් කිව්වා සිද්ධාන්ත විස්තර කරද්දී මෙන්න මෙතන බුබුලේ අරය මෙන්න මේ නලයේ අරයට සමාන වන අවස්ථාවේදී වැඩිම පීඩන අන්තරයක් වෙනවා. ඒ කියන්නේ වැඩිම පීඩන අන්තරයක් කියලා කියන්නේ මේ භූමි තෙල් මට්ටම් උස වැඩිම වෙන්නේ මේ අවස්ථාවේදී. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි පාඨාංග ගන්න. එතකොට මෙතනදී පාඨාංග කීපයක් ගන්නවා. මෙතන පහළම මට්ටමට චලන විශේෂනාමිගත කළ පාඨාංගයක් ගන්නවා. මෙතන ඉහළම මට්ටමට චලන විශේෂනාමිගත කළ පාඨාංගයක් ගන්නවා. මේ පාඨාංග දෙක අතර වෙනසින් භූමි තෙල් මේ මාවක අතර උස ගන්නවා. ඔන්න එක පාඨාංගයක්. ඊළඟට මම මෙතන වද්දලා තියෙනවා මේ උඩින් බැලුවම පේනව නේද? මෙතන අර දර්ශකයේ වද්දලා තියෙන ද්‍රව පෘෂ්ඨය. හරිනේ? ඊළඟට මෙතනින් පහලින් තියෙනවා මේ කේශික නාලිය පහළට ගිල්ලලා තියෙනවා. ඒතර කේශික නාලිය පහළට ගිල්ලලා උතන කේශික නාලිය පහළ කරගෙන තමයි බුබුල හැදෙන්නේ. ඒතකොට අපිට මෙතන කේශික නාලියේ පහළ කෙළවරට සහ ද්‍රව පෘෂ්ඨයට උසම ඉන්න ඕනේ. ඒතර ද්‍රව පෘෂ්ඨයට උස මේක හරහාම ඉන්නේ නැහැ. අපි බීකරය හරහා අපි කරන්නේ මොකද වෙන්නේ? උස් පහත් කරන මේසය මෙතන හරිනම් තියන්න ඕනේ. අපි එතන ඉඩ නැති හින්දා එකක් තියලා තියෙනවා. ඒතර මේක අයින් කරලා මොකද කරන්නේ? කේශික නාලිය පහළ කෙළවරටම ආවිගත කරගන්නවා. ඒතර ජල පෘෂ්ඨය කොහෙද තිබ්බේ? ගානටම. අර දර්ශක තුලේ වැඩි වැඩි නේ තිබුණේ. ඒකෝර අපි දෙවෙනි පාඨාංකයේ විදිහට දර්ශක තුලට පාඨාංකය ගත්තා නම් කලින් තිබ්බ ජල මට්ටමේ එනවා. හරිනේ? ඒකෝර ජල මට්ටමේ උස ජල පෘෂ්ඨයේ සිට කේශික නාලයේ පහළ කෙළවරට උස ලැබෙනවා. ඒ පාඨාංකයේ විදිහට ඒකෝර චලන විශේෂම පාඨාංක අපි හතරක් ගන්නවා. මෙතනින් පාඨාංක දෙකයි, මෙතනින් පාඨාංක දෙකක් විදිහට. මෙතනත් පාඨාංක අතර වෙනස ගන්නවා. මෙතනත් පාඨාංක අතර වෙනස ගන්නවා. ඔච්චරයි පාඨාංක කියලා ගන්න මෙතනදී. හරිනේ? ඊට පස්සේ අපිට පුළුවන් මේක තිරස් කරලා මේක මෙතෙන් ගලවලා මේක තිරස් කරලා කේශික නාලයේ අභ්‍යන්තර විස්කම්භයම ඉඳලා පුළුවන්. හරිනේ? එකක් තෝරන යනවා පාඨාංකයේ විදිහට. කේශික නාලයේ අභ්‍යන්තර විස්කම්භය මැනගන්න. එහෙම නැත්නම් මේක ගලවන්න හොඳ නැහැ. මේක ගලවුවොත් වෙනස් වෙනවා. මේ වගේම කේශික නාලයක් විද්‍යාගාර තියෙනවා. ඒකේ විස්කම්භය හොවනම් හරිය මේ දෙකම එකයි නේද එතකොට? හරි? දැන් මේ ගලවන්න ගියොත් නම් මේ ඔක්කොම වෙනස් වෙනවා. හරි? මේ ගලවන්න නැතිවම. හරි ඊළඟට අපි බලමු පරීක්ෂණය කරලා. එතකොට මේක හිමීන් විවෘත කරන්න පුළුවන් තරම් හිමීන් විවෘත කරන්න ඕන කරනවා. මොකද නැත්නම් මේක වේගෙන් ඉහළ පහළ යනවා. නාභිගත කරගන්න මාර අමාරුයි. නිකම් පෙන්නන්න මොකද මේක වෙන විදිහ. බබුල වෙන මොකද එන්නේ මේ? මෙතන බුබුලක් හැදෙනවා පේනවා. තවම නෑ. අන්න බුබුල හැදුණා. ආය මට්ටම් අතර උස වෙනස් වෙනවා. හරි? ආය උඩරේ මුසට යනවා. ආය අඩු වෙනවා. උඩරේ මුසට යනවා අඩු වෙනවා. උඩරේ මුසට යනවා අඩු වෙනවා. හරි? පේනව නේද? දැන් අපි උඩරේ මුසට යද්දිම තමයි පාටම් ගන්න ඕනේ. මෙතනින් පහළටම ගියාට පස්සේ පාටම් ගන්න ඕනේ. හරි? ඒක මේක වේගය අඩු කරමු. නැත්තම් ඒ ගන්න හරි මේ උඩරින් මුසට වගේ ගිහින් තියෙන ටික ටික උඩ යනවා. අපි දැන් නාභිගත කරගන්නවා මේ උඩරින් මුසට. මේක නම් පාටනේ. එතන අපි පොඩි පොළ ගන්නවා.
එනකන් ඉන්න ආයේ මෙතෙන්ට මායනවා. ඔතන නේද කැඩුනේ? මොනවාද? ඉතින් තමයි කැඩෙන්නේ. හරි. මෙතන ගානට කැඩෙන තැන නාභිගත කරලා තියෙන්නේ. උඩට ආවා ටික ගාලා කැඩෙනවා. හරි. දැන් මෙතන ගලපුවා මෙහෙම කරලා යනවා දැක්ක නේද? එනවා. ඒතර පළවෙනි පාට අංක විදිහට මෙතන ඉහළම ඒකටමත් තමයි නාභිගත කරලා තියෙන්නේ. මෙතන පළවෙනි පාට අංකෙට ගත්ත හැකි සිරස් පරිමාණයේ චලනවේශය. ඒක ගන්නම්ගේ බලන්න කියන්නේ. Saya dasam pahari perdana परिमाण पाठ के संपर्क පහළොස් විතර. ඒතර 36.5යි 36.5 නේද කිව්වේ? 36.5ට 1.5 කිව්වා. දශම එකයි. බින්දුව දශම එකයි. 36.5 ඒතර 36.1 නේ. මොකද කරන්නේ? කලන්නේ විශ්ය. අරගෙන එනවා පහළ කෙරවලට. මම මේ මෙතනක් දාලා තියෙන පැහැදිලිව පේන්න ඕනේ. හරි. කෙරයක් දැම්මා. දැන් පහළ කෙරවල නාවිකට කරගෙන පහළට චලන්නේ. පොඩිම සීමාවට